වීඩියෝ මාලාව යටතේ කතා කරනු ලබන දෙවැනි MCQ එක මේකෙන් අහලා තින්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් ලෙස වර්ග කර තිබුණි. මේ සඳහා බලපා සංකල්පය කුමක්ද කියලා අහනවා. ඔයාලා දන්නවා වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කරනවා. මෙන්න මේ වර්ග කිරීම සඳහා බලපාන සංකල්පය මොකක්ද කියලා තමයි මෙතනින් අහන්නේ. එතකොට පළවෙනි ආන්සර් එක තියෙන්නේ උපචිත සංකල්පය. මොකක්ද උපචිත සංකල්පයෙන් කියන්නේ? කාලච්ඡේදයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මුදලින් ලැබුණත් නොලැබුණත් කාලච්ඡේදයට අදාළ ආදායම. ඒ වගේම මුදලින් ගෙව්වත් නොගෙව්වත් කාලච්ඡේදයට අදාළ වියදම හඳුනා ගන්න ඕන කියලා කියන්නේ උපචිත සංකල්පයෙන්. උපචිත සංකල්පයේ භාවිතයන් තමයි ලැබිය යුතු ආදායම් හඳුනා ගැනීම, ඊට පස්සේ කලින් ලද ආදායම්, ගෙවිය යුතු වියදම්, කලින් ගෙවූ වියදම්, ඒ වගේම ණය ගැතියම් සහ ණය හිමියන් හඳුනා ගන්නෙත් මෙන්න මේ උපචිත සංකල්පයට අනුව. එතකොට වත්කම් ජංගම හා ජංගම නොවන විදිහට වර්ග කරන්නේ උපචිත සංකල්පයට අනුව නෙවෙයි. දෙවෙනි එක තියෙන්නේ ගැළපුම් සංකල්පය. ගැළපුම් සංකල්පයෙන් කියන්නේ ගිණුම් කාලච්ඡේදයට අදාළව ආදායමක් හඳුනා ගැනීමේදී එම ආදායම ඉපයීමට දායක වූ වියදම් සමග සසඳන්න ඕන කියලා තමයි ගැළපුම් සංකල්පයෙන් කියන්නේ. එතකොට ගැළපුම් සංකල්පයට අදාළ ගැළපීම් තමයි විකුණුම් ආදායම විකුණුම් පිරිවැය සමග සසඳනවා. ඒ වගේම හානි කරන ලාභ ඉඩ හැරීම, හානි කරන ලාභ කපා හැරීම, තොග හානි වියදමක් ලෙස සැලකීම, ප්‍රතිපාදනයන් සිදු කිරීම, ඒ වගේම අවසන් තොග ගැලපීම, ෂය ආදායම් ප්‍රකාශනය හඳුනා ගැනීම, මෙන්න මේවා තමයි ගැළපුම් සංකල්පයට අදාළ වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය මිනුම් සංකල්පය කියන්නේ ව්‍යාපාරයේ සිදුවන ගනුදෙනු හා සිද්ධීන් අතරින් මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධි පමණක් මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කරන්න මෙන්න මේ මූල්‍ය මිනුම් සංකල්පයට අනුව. එතකොට මේ මූල්‍ය මිනුම් සංකල්පයේ භාවිතයන් තමයි මූල්‍ය ප්‍රකාශනවල ඉහළින් දහස් ලෙස සඳහන් කිරීම, ඒ වගේම මුදලින් මැනිය නොහැකි සේවක දක්ෂතා වගේ දේවල් ගිණුම් වාර්තා නොකිරීම මූල්‍ය මිනුම් සංකල්පයට අනුව තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ හතරවෙනි උත්තරේ තියෙන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පය. අඛණ්ඩ පැවැත්ම සංකල්පයෙන් කියන්නේ ව්‍යාපාරය අනාගතයේ දැකිය හැකි කාලයක් දක්වා පවතීයයි උපකල්පනය කරලා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. එතකොට මේකේ භාවිතයන් තමයි වත්කම් ජංගම වත්කම් ජංගම නොවන වත්කම් ලෙස වෙන් කිරීම, ඒ වගේම වගකීම් ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් ලෙස වෙන් කිරීම, ඒ වගේම දීපල පිරිත උපකරණ ක්ෂය කිරීමට පදනම සැපීම, රඳවාගත් ලාභ සංචිත පවත්වා ගැනීම, දිගු කාලීන වශයෙන් බැඳීම් ඇති කර ගැනීම, මෙන්න මේ දේවල් කරන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පයට අනුව. එතකොට අපට උත්තරේ හම්බුණා වත්කම් ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් ලෙස වර්ග කරන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පයට අනුව. ඊට පස්සේ තියෙන විචක්ෂණ සංකල්පය. විචක්ෂණ සංකල්පය කියන්නේ ආරක්ෂණ සංකල්පයට. මේකෙන් තමයි සේවක වන්දි වෙන් කිරීම, වගකීම් සහතික වෙන් කිරීම, ෂය වෙන් කිරීම, හානි කරන ලාභ ඉඩ හැරීම, තොගේ පිරිවැය හා ශුද්ධ උපලබ්ධයෙන් වඩා අඩු වගේ දැක්වීම, මෙන්න මේව සිදු කරන්නේ ආරක්ෂණ සංකල්පයට අනුව. ඒතකොට අපේ ප්‍රශ්නේ තියෙන්නේ වත්කම් ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් ලෙස වර්ග කර තිබුණි. මේ සඳහා බලපාන සංකල්පය මොකද්ද? බලපාන සංකල්පය තමයි අඛණ්ඩ පැවැත්ම සංකල්පය.